හලෝ කොහොමද හැමෝම හොඳින් නේද? ඔයාලත් එක්ක පුංචි වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුවා. මම අද හදන්න යන්නේ එළවලුව. එළවලු මේක මම මෙතන තියෙන ටික මම ඔයාලට කියන්නම්. මෙතන තියෙනවා සුක්කිනි, වම්බොටු, එතකොට ගෝවකුල චුට්ටක් මම අරන් තියෙනවා. කැරට්, අල, බෙල් පෙපර්, ඒ කියන්නේ මේක පොඩි තක්කාලි එක. මේ ඔක්කොම මම කොටුවට කපාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ පොඩියට කොටුවට කපා ගන්න. ඊට අමතරව මම අරන් තියෙනවා සුදු ලුණු මම පොඩියට කපලා නැහැ. තලලා අරන් තියෙන්නේ. පොඩි සේදෙනෝ කෑලි දෙකක් තුනක් අරන් තියෙනවා. ඊට අමතරව ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස් තමයි මේකට ඕනේ. මේකට අපිට ඕන නම් මස් කුකුල් මස් මොන හරි දාගන්න පුළුවන්. නමුත් මම අද දාගන්න යන්නේ නැහැ. මම මේක හදන විදිය අපි බලමු මේ කොහොමද දෙන්නේ කියලා. අඩු වෙන්දද මේක තියාගන්න. අඩු වෙන්දද තියාගන්න. ඔලිව් තෙල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම දාගන්න. අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ හැම එකක්ම පොඩියට කොටුවට කපලා තියෙන මේ ගෙදර තියෙන එළවලු අපිට බෝංචි එතකොට ගෙදර තියෙන ඕන එළවලුවකින් මේක හදාගන්න පුළුවන්. කොහොමත් අපේ සෞඛ්‍යයට හොඳ හින්දා මම මේක අද රෑ කෑමට හදාගන්න යන්නේ. ඒකට උන සුදු ලුණු ටික තලාගත්ත සුදු ලුණු ටික මම දාන්න. හොඳ සුවඳක් එනවා ඔලිව් තෙල් එකේ සුදු ලුණු එක දැම්මෙද්දි. සුදු ලුණු එක රන්වන් පහට මෙහෙම බැදලා වෙද්දි ඉස්සලාම අපි මේකට අල ටික මම දාගන්න. අල ඊට පස්සේ කැරට් ටික දාගන්න. අලයි කැරට් මොකද ඒ ටික අපිට කරවට වඩා හැන්ඩ්මේඩ් ලෝන් හින්දා ඔයාලා දන්නවා ඒක හදාගන්න. ඒක විනාඩියක් විතර දැම්මට පස්සේ අනිත් ඒවා ඔයාලා දෙප ටික පාට තක්කාලි ටික ඒක දාගන්න. ඊට පස්සේ ගෝවක්කොල මේ හැම එකක්ම මම පොඩියට කොටුවට කපාගෙන තියෙන්නේ. කැරටුයි අලයි ටිකක් මේ අනිත් එළවලු වලට වඩා මේ පොඩියට මම කපාගත්තා. ඊට පස්සේ ඒ විදිහට ඔයාලට පේනවා එළවලු එක. ඊට පස්සේ මේ සේදනෝ කැලි ටිකක් දාන්න. මේක තමයි මාර සුවඳයි ගුණයි මේකත් මම මේකට දානවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට මේකට පොඩියට චම්බගත්ත උපුල් මස් කෑලි දෙකක් තුනක් එහෙම දාගන්න පුළුවන්. මම අද දාන්නේ නැහැ. ඊට පස්සේ මේකට මම මොන ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණය වලට දාගන්න. දාලා මේක බොහොම අඩු ගින්දරේ විනාඩි 8ක් විතර මේ විදිහට මේ ආවදින බොහොම අඩු ගින්දරේ. මොකද මේකට ඔලිව් තෙල් ටිකක් විතරයි දාලා තියෙන්නේ. වතුර මොකුත් දාන්නේ නැහැ. එතකොට එළවලු වල තියෙන අර ස්ම වලින් තමයි මේක ඒකයි වාෂ්පයි ඔලිව් තෙල් ඒකයි එක ගාන්ට තැම්බිලා එනවා. ඒ හින්දා අඩු ගින්දරේ ওই විදිහට තියාගන්න. විනාඩි 4ක් 5ක් විතර ගියාට පස්සේ මේක හොඳට ටිකක් බලන්න කලවම් කරලා පේනවා ඇති.
මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලා කැමති එළවලුවක් ඒ කියන්නේ ගෙදර තියෙන ඕනම එළවලුවක් මේවම කියලා නැහැ. ඔයාලට ගෙදර තියෙන එළවලු වර්ග කීපයක් අරගෙන මේ විදිහට හදන්න. හදලා සමහර අය මේකට සුප් එකක් දානවා මම දාන්නේ නැහැ. එළවලු සුප් එකක් දානවා මෙහෙම හරි දාගත්ත හැකි. ඉතින් ওই විදිහට තමයි මේක අඩු ගින්දරේ තියමු. මෙන්න මේ විදිහට තමයි මේක එළවලු එක හැදිලා ආවේ. අලක්ෂණය මම ගොඩාක් නාතරගත්තේ නෑ. එළවලුක මේක හිතම වෙලන්නේ දැන් මම පෝස්ට් කරනවා. කරලා ලස්සන පාටක් නෑනේ වලට. මෙන්න මේ විදිහට තමයි එළවලු එක අද මම කෑමට ගන්නෙ. මේ විදිහට තමයි මම හදාගත්ත කෑම එක ආවේ. හොඳයි නේද? ඔයාලත් ආසයි නේද? ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේකට මස් එකතු කරගත්තේ නැත්තේ. මම බස්තුන් චීනි ටිකක් හදාගත්තා. මේක මේ මාළු වලින් හදලා තියෙන්නේ. ඒක මේ සමහර අය බස්තුන් චීනි කිව්වට දන්නේ නැහැ නේ. ඒකයි මම කිව්වේ මාළු එක හදලා තියෙන්නේ කියලා. ඊට අමතරව මේ තද පාන් පොවලා දාන්නවා මෙහි තියෙන. මේ තමයි ලෝලු එක. මේකත් එක්ක කාපුවාම මාරම රහයි මේ ලෝලු එක. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා comment එකක් දාන්න. ඉතින් එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්.